සුබ දවසක් කියලා පිළිගන්නවා සිලෝන් ෆ්ලේවර්ස් YouTube channel එකට. අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ ගෙදරදීම වරදින්නේ නැතුව රෝස් සිරප් හදාගන්න විදිය. එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මේ රෝස් සිරප් පාවිච්චි කරලා අපිට ගොඩාක් කෑම වර්ග හදාගන්න පුළුවන්. අපිට මේකෙන් අයිස්ක්‍රීම් හදාගන්න පුළුවන්. ඒ වගේම අයිස්ක්‍රීම් ටොපින් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අපිට ෆලූඩා හදාගන්න පුළුවන්. ඒ වගේම මිල්ක් ෂේක් හදාගන්න පුළුවන්. තව අපිට මේක පාවිච්චි කරලා ඩෙසර්ට් වර්ග හදාගන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් කෑම වර්ග අපිට මේකෙන් හදාගන්න පුළුවන්. මේක හදාගන්න හරිම ලේසි, වරදින්නේ නැහැ. ඒ වගේම පොඩි දේවල් ටිකක් තමයි ඕනි වෙන්නේ. එහෙනම් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම භාජනයක් ලිපේ තියලා සීනි කෝප්ප එකක් එකතු කරගන්නවා. දැන් මේකට වතුර කෝප්ප එකට ටිකක් අඩුවෙන් එකතු කරගන්නවා. දැන් ලිප ඔන් කරලා මේ ටික මේ වගේ හොඳට කලවම් කරගන්නවා. සාමාන්‍ය ගින්දරේ තමයි අපි මේක හදාගන්නේ. දැන් සීනි ටික හොඳට දිය වෙලා මේ වගේ බුබුලු දාගෙන එනකොට මේ වගේ ඇඟිල්ලෙන් පොඩ්ඩක් අල්ලලා බලන්න. තාම අපේ කදම හරි නැහැ. තව ටික වෙලාවක් අපි මේක ලිපේ තියාගන්නවා. මෙන්න මේ වගේ ඇඟිලි දෙකෙන් අල්ලනකොට පොඩි ඇලෙන ගතියක් ආවහම අපේ පදම හරි. දැන් අපි ලිප ඔෆ් කරගන්නවා. ලිප ඔෆ් කරලා පොඩ්ඩක් රස්නේ අඩු වුණාට පස්සේ අපි මේකට රෝස පාට ෆුඩ් කලරින් එකතු කරගන්නවා. ඒ වගේම රෝස් එසන්ස් වලින් තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. දැන් මේ ටික කලවම් කරගන්නවා. මේ රෝස් සිරප් හදාගන්න හරිම ලේසියි, වරදින්නේ නැහැ. දැන් මේ වගේ කලවම් කරලා අපි ලිපෙන් අයින් කරලා මේක නිමෙන්න තියාගන්නවා. මේ තියෙන්නේ හොඳටම නිවුණට පස්සේ දැන් අපේ රෝස් සිරප් එක හරි. මේකෙන් අපිට ගොඩාක් කෑම වර්ග හදාගන්න පුළුවන්. දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉදිරියේදී මේ වීඩියෝ තරගෙන එනවා. මේ රෝස් සිරප් පාවිච්චි කරලා ඔයාලා හදාගන්න ඔයාලගේ ෆේවරිට්ම ඩ්‍රින්ක් එක මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඔයාලගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න. වීඩියෝ එකත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. සුබ දවසක්.